හරි. මේ වීඩියෝ එක ඔයාලට මම කමෙන්ට් කරන්න කියලා තිබ්බා. කවර් වෙලා නැති ඔයාලට දැනට ඕන කරන තියරි කොටස් මොනවා හරි තියෙනවා නම් මම ඒකට රිප්ලයි වීඩියෝස් දෙන්නම් කියලා. අපි හැම අවුරුද්දෙම ඒ වගේ වැඩසටහනක් කරා. ඉතින් මේ අවුරුද්දේ නැද්ද කියලා අහපු නිසා ඒගොල්ලන්ටත් මම වීඩියෝ එකක් දැම්මා. ඔයාලට ඕන දේවල් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන පිළිවෙලට මම ඔයාලට විනාඩි 10 වීඩියෝස් දෙන්නම් කියලා. ඒතර පළවෙනි එක මම ඒකේ පැහැදිලිව කියන පුතේ දාලා තියෙන ඒවා ආයෙ ඉල්ලන්න එපා. ඉතින් ඒවා තියෙනවනේ. නැතිව බලලා මම දෙන්නම්. එතකොට ප්‍රතිශක්තිය ඉල්ලලා තිබුණා. ප්‍රතිශක්තිය අනුවර්තී එකයි සහජකයි දෙකටම විනාඩි 10 වීඩියෝස් දෙකක් තියෙනවා. ඊළඟට අන්තරාසර්ග පද්ධතිය අහලා තිබුණා. ඒකේ දේහ උෂ්ණත්වය යාමනය, ග්ලූකෝස් යාමනය කියන ඒවා දාලා තියෙනවා. ඊළඟට 7 වෙනි පාඩමේ වීඩියෝස් ඉල්ලලා තිබුණා. 7 වෙනි පාඩමේ ප්‍රෝටීන සංශ්ලේෂණය, DNA ප්‍රතිවලිතය, වර්ණ දේහ විකෘති, ජාන විකෘති ඒ වීඩියෝස් ටික දාලා තියෙනවා. ප්ලේලිස්ට් විදිහට දාලා ඇති. ඔයාලට බලන්න පුළුවන්. එතනින් එහාට තියෙනවා මම කරලා දෙන්නම්. ඒ ටිකට විතරයි දාලා තියෙන්නේ 7 වෙනි පාඩමේ. ඊළඟට මේ ආයෙමත් ඉල්ලලා තිබුණා මේ රසෝද්ගමනය. රසෝද්ගමනීය ක්ලියර් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක ශාක යටතේ ප්ලේලිස්ට් එකක් ඇති. ශාක නම් සියල්ලම වගේ කවර් වෙන වීඩියෝස් දාලා තියෙනවා. ඊළඟට සාකොමියරය ගැන සර්පණ සූත්‍රිකාවාදය ගැන අහලා තියෙන ගෝල්ඩන් ටැබ්ලට් වීඩියෝස් කියලා තියෙන්නේ. අන්න ඒක යටතේ ඒකත් දාලා තියෙනවා. ඊළඟට තව ඉල්ලලා තිබුණා අස්ථි වලින් අස්ථි එකක් දාලා නැහැ. මම ඒක කරලා දෙන්නම්. ඊළඟට අන්වීක්ෂ උපසෛලීන්ද්‍රිකා ගැන අහලා තිබුණා. ඒක මම ඕන වෙයි කියලාත් හිතුවේ නැහැ. ඒ නිසා ඒක දාලා නැහැ. ඒකත් දාන්නම්. ඊළඟට සංසරණ පද්ධතිය ගැන අහලා තිබුණා. සංසරණ පද්ධතියේ රුධිර කැටි ගැසීම වගේ එනකම් හුඟක් ඒවා දාලා තියෙනවා. රුධිර කැටි ගැසීමටත් වෙනම විනාඩි 10 වීඩියෝ එකක් තියෙනවා. ඊළඟට රුධිර ඝන රීස සාධකයට දාලා නැහැ. ඒ වීඩියෝස් දැන් දාන්නම්. එතකොට අද ඉඳන් ඔයාලට ඒ කමෙන්ට් කරලා තියෙන වීඩියෝස් බලාගෙන යන්න පුළුවන්. තාමත් කමෙන්ට් කරලා නැත්නම් තාමත් ඔයාලට ඕන වීඩියෝ දෙන්න නැත්නම් channel එකේ තාමත් දාලා නැති ඒවා මොන හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් මම ඒ ලිස්ට් එක දැන් හදාගෙන තියෙන දැන්ට දාලා තියෙන කමෙන්ට්ස් දාලා තියෙන ලිස්ට් එක ඒ ටික ඉස්සරහට දිගින් දෙගෙන යනවා. අද ඉඳන් පටන් ගන්නවා ඒ ටික දෙන්න. ඒතර තවදුරටත් ඕන ඒවා තියෙනවා නම් මේ වීඩියෝ එකට හරි කමක් නැහැ කමෙන්ට් එකක් දාන්න ඕන ඒවා. එතකොට මම ඒකත් මගේ ලිස්ට් එකට ඇඩ් කරගෙන එක්සෑම් එකට කලින් ඔයාලට ඒ වීඩියෝ එක දෙනවා.